හයි ප්‍රේස් නම් වන හිනාවෙන්න ඕන ඔගොල්ලොන්ට පේනාද මම මේ ඉන්න හරිය ඇත්තම කිව්වොත් මෙන්න මේ වැටේ ඉල්ලා තියෙන බෑග් එකක් හරි අද රූම් එක වන්නේ ළමයි බෑග් එකක් මොකද්ද මෙන්න මේ කළු පාට බෑග් එකේ රූම් එකක් තමයි ගේන්න ආවේ ඉතින් ඇත්තම ගැන කතා කරනවා නම් මේ බෑග් එක කළු පාට ඒත් එක්කම බලපුවම මේකේ වටේට උනම රේල් පාරක් වගේ සීප් එකක් අපිට දැක බලා ගන්න පුළුවන් ඒත් එක්කම බලා ගන්න පුළුවන් මෙතන නැට්ට දිග මීයක් කුඩයක් අරන් ඉන්නවා නිකන් හරියට අර හතු බිම්මලක් වගේ කුඩයක් ඒත් එක්කම බලා ගන්න පුළුවන් ඒකේ ප්‍රීමියම් ක්වොලිටි ආකාරයට මේ බිම්මලේ ඉරිකෑලි 4-5ක් ඇවිල්ලා ඩොට් ලස්සනට ආකාරයටම තියෙනවා. ඒත් එක්ක මේ බෑග් එකේ පල්ලෙහා පැත්ත ගැන කතා කරනවා නම් මෙතන අල්ලනකොටම සීප් එකක් තියෙනවා. ඒත් එක්කම බලපන් මෙතන සීප් එකක් තියෙනවා. ඒත් එක්කම බලාගත්තාම මෙතන උඩ මීයා ඉන්නවා. මෙතන පූසෝ 4 දෙනෙක් ඉන්නවා. මෙතන පූසයි. ඒත් එක්කම බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් නම් ගන්නකොට මේ දෙවණියට ඉන්න පූසා තනිකර සුදු පාට බවක් අපිට පේනිය යනවා. හරිද? මේ ආකාරයට උන් බෑග් අතර ගත්තාම මේ බෑග් එකේ අපිට ඕන අර අතන බල්ලා ඉන්නේ. බල්ලා කියන බීගෝ. මෙන්න මේ ආකාරයට බල්ලා ගාවට විසික් කිරීමේ හැකියාවක් වුණා තියෙනවා. මොකද විසික් කරන්න හේතුව මේකේ ඉන්න මීයෝ කෑවොත් එහෙම හැදෙන්න ඉඩ හොයන්න හම්බෙන්නේ නැහැ. හරිද? මීයා කෑවොත් එහෙම කෙලින්ම මියුණ තමයි හැදෙන්නේ. ඒ නිසා බල්ලට කන්න මේකේ ඉන්න මීයා ප්‍රීමියම් ක්වොලිටි විදියට ආතල් එකේ ඔන්නෝ වික් කරන. ඒතකොට කෙලින්ම බල්ලා ඉඟැසිලා බයලා නැගිටලා යනවා. හරිද? මමත් බයයි මීයොන්ට බල්ලත් බයයි. ඔන්න ඕක තමයි වෙන්නේ. අනම්මනම් වනා hina වෙන්න ඕන. තවත් ෆනි බ්ලොග් එකකින් හම්බෙමු. ජයින් වේවා.